ආයුබෝවන් කියලා පිළිගන්නව යාළුවනේ අද ටෙක්විෂන් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මේ කියන්න හදන්නේ වේගය සහ අධික මිලට අමතරව ලෝකයේ අවධානය බුගාටි සමාගමට හිමි වුණු අමුතු විදියේ සිදුවීමක් ගැන. ඇත්තටම මේක අභිරහසක්. අදටත් නොවිසඳුණු. මොකක්ද මේ අභිරහස? දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය විසින් බුගාටි සමාගමේ මවුරට වන ප්‍රංශය ආක්‍රමණය කිරීම නිසා තමයි බුගාටි සමාගමට මේ සිද්ධියට මුහුණ දෙන්න වෙන්නේ. ඔයාලා සමහර විට දන්නවා දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය විසින් රටවල් ආක්‍රමණය කරාට පස්සේ ඔවුන් විසින් ඒ රටවල් වල තිබ්බ වටිනා භාණ්ඩ ඔවුන්ගේ රටට අරන් ගියා කියලා ඔටයි. ඉතින් නෙක්වාලිසෙදී නාසි ජර්මනිය ප්‍රංශය ආක්‍රමණය කරන්න ප්‍රංශය දෙසට ගමන් කරන්න පටන් ගත්තහම ප්‍රංශයත් කරේ තමන්ගේ රටේ තිබුණු වටිනා කලා නිර්මාණ කෞතුක භාණ්ඩ වගේ දේවල් ආරක්ෂිත තැන්වල හංගපු එක. එහෙම හංගන්න බැරි වෙච්ච දේවල් විනාශ කරලා දාන්නත් ප්‍රංශය තීරණය කරා. මෙන්න මේ වගේ කාලයකදී තමයි 1934-1940 බුගාටි සමාගම විසින් ඔවුන්ගේ විශේෂ මාදිලියක් ලෙස බුගාටි Type 57 SC ඇට්ලැන්ටික් රථය ලෝකයට හඳුන්වා දීලා තිබුණේ. මේක විශේෂ මාදිලියක් නිසා මේ මාදිලියේ මෝටර් රථ අහරක් විතරක් සමාගම විසින් නිකුත් කරලා තිබුණා වගේම ඒ නිසාම මේ මෝටර් රථයට ඒ කාලයේදීත් ඉතා වටිනා මිලක් නියම වෙලා තිබුණා. වර්තමානයේදී වගේම ඒ කාලයේදීත් බුගාටි මෝටර් රථවලට ආස කරන වසික පිරිසක් ලෝකයේ පුරාම හිටිය වගේම ජර්මනිය තුලත් මේ මෝටර් රථ සඳහා ඇලුම් කරපු ගොඩක් දෙනා හිටියා. ඉතින් එහෙම බැලුවොත් ඒ කාලයේදී ලෝකයට අහරත් තිබුණ මේ බුගාටි Type 57 SC ඇට්ලැන්ටික් මෝටර් රථය බුගාටි සමාගමට වගේ ප්‍රංශයත් වටිනා වස්තු වෙලා තිබුණා. මේ හින්දා නාසි ජර්මනිය ප්‍රංශ ආක්‍රමණයට පෙර මෙම බුගාටි රථ අහරක් ආරක්ෂිත ස්ථාන වෙත පිටත් කරවීමටයි බුගාටි සමාගම පියවර ගත්තේ. ඒ අනුව බුගාටි සමාගම විසින් තවත් මෝටර් රථ කිහිපයක් එක්කා මේ බුගාටි Type 57 SC ඇට්ලැන්ටික මෝටර් රථ 7 දුමිරියක දාලා ප්‍රංශයේ වෙනත් ආරක්ෂිත පැත්තක් කරා පිටත් කරලා යවනවා. ඔවුන්ගේ අරමුණ වෙලා තිබුණේ ජර්මානුවන් ප්‍රංශයේ ඇල්සාස් වෙත ලගාවීම තෙර. ඉතින් මෙතනින් පස්සේ තමයි මේ අභිරහස පටන් ගන්නෙ. මම කලින් කිව්ව විදිහට බුගාටි සමාගම විසින් දුමිරියක දාලා පිටත් කරපු බුගාටි Type 57 SC ඇට්ලැන්ටික රථ 7න් 3ක් විතරයි નિયમિત ගමනාන්තයට ළඟා වෙලා. ඒ කියන්නේ ගමනේ අතුර මගදී එක බුගාටි Type 57 SC ඇට්ලැන්ටික අතුරුදහන් වෙලා තිබුණා. ගොඩක් දෙනා විශ්වාස කරන එක තමයි එදා දුම්රියට දාපු මේ රථය තමන්ගේ ගමනාන්ත වුණු අට්ලාන්ටික් සාගරයට ආසන්නයි පිහිටල තියෙන ප්‍රංශයේ බෝඩ්ඩෝ නගරය රූ ඇල්ෆ්‍රෙඩ් දැනේ වෙත ගමන් කරන කලින් අතරමගදී මෝටර් රථ එකතු කරන්නකොගේ පැහැර ගැනීමකට ලක් වුණා කියලා ඒක පිළිගන්න බැරිකමකුත් නැහැ. තවත් සමහරු හිතන විදියට මේ රථය ගමනාන්තයට ළඟාවීමෙන් පස්සේ අනතුරකට ලක් වෙලා විනාශ වෙලා තියෙනවා. එහෙමත් නැත්තම් මේ රථය ජර්මානුවන් අතට පත් වෙලා ඔවුන් ප්‍රංශයෙන් පලා යනකොට මේ රථයත් නැවකඩාල ජර්මනියට පිටත් කරලා තියෙනවා. ඒතත් අදවනතුරු ජර්මනියනුත් මේ වගේ රථයක් ගැන කිසිව වාර්තාවක් ලැබිලා නැහැ. එහෙනම් ජර්මනිය විසින් මේ රථය පැහැරගෙන ජර්මනියට නැවගත කරද්දී මේක අරන් ගිහිපු නැව සබ්මැරීන් ප්‍රහාරයකට ලක් වෙලා නැවත් එක්කම මෝටර් රථයත් ගිලුණා වෙන්න පුළුවන්. මොකද දෙවන ලෝක යුද්ධයේදී තරම කිසිම යුද්ධයකින් සබ්මැරීන් පාවිච්චි වුණේ නැහැ. එහෙමත් නැත්තම් කිසිවෙකු නොදන්නා ක්‍රමයකින් රහස් ගමනාන්තයක් වෙත ළඟා වුණු මේ මෝටර් රථය එහි වටිනාකම දන්නා වර්තමාන හිමිකරුවෙක් විසින් රහසිගතව හංගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්.